මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සිරකරුවන් ජනාධිපති පොදු සමාව භාවිතා කර නිදහස් කර ඇති බවට අනාවරණය වී ඇති බව වැඩබලන පොලිස් ප්‍රතිනීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසා සිටී. ඒ අනුව සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලදී ඒ බව තහවුරු වී ඇති බවයි වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ. අධිකරණ අමාත්‍යාංශ නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම වලදී මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සිරකරුවන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ඇතැයි වැඩිදුරටත් තහවුරු වී ඇති අතර ජනාධිපති අනුමැතියෙන් තොරව රැඳවියන් 247 දෙනෙකු නත්තල් දිනයේ නිදහස් දිනය හා වෙසක් සැමරුමට සමගාමීව අවස්ථා තුනකදී නිදහස් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා. ඒ අනුව මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ.